තාත්තේ කියන්න පුතා මං ටවුන් එකට චුට්ටක් ගිහින් එන්නම්. ඒ මොකද පුතා මොකක් හරි හදිස්සියක්ද? නෑ තාත්තේ මගේ පඩියා වීයේනේ. සල්ලි ටිකක් ඉතුරු කරන්න කියලා බැලුවේ මං බැංකුවේ. ඒක නම් සෑහෙන හොඳ වැඩක්. එතකොට ඔය සල්ලි පරිස්සම් කරගන්න කොහොමද? ඇයි තාත්තා ඔච්චර මම ඉතුරු කරන එක ගැන ප්‍රශ්න අහන්නේ? නෑ පුතා මේ හිතන්නකෝ. දැන් ඔය සල්ලි ඉතුරු කරනවානේ. ඔයා ඉතුරු කරන්නේ මොකක් හරි වාහනයක් ගන්න හරි ඔයාට පස්සේ කාලෙක ඉඩමක් ගන්න හරි එහෙම නැත්නම් ඔයාගේ පෙන්ෂන් එකට වගේ ගන්න වෙන්න තියෙන්නේ. එතකොට ඔයාට දැන් හිතන්නකෝ ඔයාගේ ඔය ඔෆිස් එකේ තියෙන මෙඩිකල් කවරේජ් එකට වඩා ලොකු බිල් එකක් හොස්පිටල් බිල් එකක් එන විදියට ඔයාට ලඩක් එහෙම આવොත් ඔයාට සෑහෙන ගාණක් වියදම් කරන්න වෙනවනේ. එතකොට ඔයා ඉතුරු කරලා තියෙන සල්ලි වලින් ඔයාට ඒ බිල්ස් පවා ගෙවන්න වෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව සල්ලි පරිස්සම් කරගන්න මොකක් හරි ඔයා කරලා තියෙනවද? ඒක නම් ඇත්ත තාත්තා ඉතින් ඉතුරු කරපු සල්ලි වලින් තමයි මොකක් හරි හදිස්සියක් වුණත් ගෙවන්න වෙන්නේ. හ්ම්. එතකොට හිතන්නකෝ දැන් ඔයා ඔය සල්ලි ඉතුරු කරගෙන යනවනේ. ඉතුරු කරගෙන ගිහිල්ලා අවුරුද්දක් දෙකක් විතර යනකොට ඔයාට මම අර කිව්වා වගේ තරුණු ලෙඩක් හැදෙනවා. එතකොට ඔයාට රස්සාව කරගන්න විදියක් නැහැනේ. සල්ලි ඉතුරු කරන්න විදියකුත් නැහැ. හැබැයි ඔයා ඔය සල්ලි ඉතුරු කරන්න ඔයාගේ පෙන්ෂන් එකට ගන්න බලාගෙන කවදාද ඔයාගේ ළමයාගේ අධ්‍යාපනයට ගන්න බලාගෙනනේ. හදිස්සිය හරි ඔයාට දිගටම ගෙවාගෙන යන්න බැරි වුණොත් එහෙම බැංකුවෙන් ඉතුරු සල්ලි ටිකත් ඒගොල්ලෝ ගෙවාගෙන යනවද? ඔයා අර ඉතුරු කරන්න බලාපොරොත්තු වෙච්ච ගානම ඉතුරු කරනකම් එහෙම ඉතින් ඒගොල්ලන්ට පිස්සු නෑනේ තාත්තේ. මං අර ඉතුරු කරලා තියෙන ගාන තමයි ඉතින් එතකොට මට හම්බෙන්නේ. එතකොට දැන් ඔය බැංකුවේ සල්ලි ඉතුරු කරනකොට ටැක්ස් එකක් එහෙමත් වදින්නේ නැති නේද? ඔව්. මොකද ලංකාවේ දැන් හැම සේවිංස් ප්ලෑන් එකකම වගේ ටැක්ස් එකක් තියෙනවනේ. ඒක නෙවෙයි තාත්තේ. දැන් ඇයි තාත්තා මගෙන් ඔච්චර මං ඉතුරු කරන එක ගැන ප්‍රශ්න අහන්නේ? දැන් ඒකට තාත්තා දන්නවද මොකක් හරි ප්ලෑන් එකක් අපිට කිසිම ටැක්ස් එකකුත් නැතුව අපිට මොන හරි වුණොත් අපේ සේවිංස් ප්ලෑන්ස් උත් කන්ටිනියු කරන්න. ඊට පස්සේ අපිට ලෙඩක් තුකක් ආවොත් එහෙම අපේ සල්ලි වියදම් කරන්නේ නැතුව ඒගොල්ලෝ ඒව ගැන බලා ගන්න මොකක් හරි ප්ලෑන් එකක්. ඔව්. ඔය ඔක්කොම තියෙන ප්ලෑන් එකක් තමයි ලයිෆ් ඇෂුරන්ස් ප්ලෑන් එකක් කියන්නේ. ඒ වුණාට තාත්තේ මේවල අපිට අර ඕන වෙලාවට සල්ලි ගන්න බෑනේ නේද? මම කියන්නේ බැංකුවේ සල්ලි ඉතුරු කරන්න එපා කියලා නෙමෙයි. බැංකුවේ ඉතුරු කරන ගමන් ලයිෆ් ඇෂුරන්ස් ප්ලෑන් එකකුත් පටන් ගන්න. එතකොට ඔයා ඉතුරු කරන සල්ලි පරිස්සම් කරගෙන කිසිම ටැක්ස් එකක් නැතුව ඔයාගේ පෙන්ෂන් එකටත් සල්ලි ටිකක් ඉතුරු කරගෙන හොඳට ජීවිතය ගත කරන්න පුළුවන්. එතකොට තාත්තේ දැන් මම ඔය වගේ ප්ලෑන් එකක් පටන් ගන්නවා නම් මොකද කරන්න ඕනේ? පුතා අදම ලයිෆ් විත් ට්විස්ට් මැසේජ් එකක් දාන්න. TikTok එකේ, Facebook එකේ, Instagram එකේ යාගේ WhatsApp නම්බර් එක තියෙනවා. එයාට මැසේජ් එකක් දාලා එයාම හම්බෙන්න. ඔයාට ගැළපෙනම විදියට ප්ලෑන් එක හදාගන්න පුළුවන්. මම ඔයාලට උගන්වන්න හරියට සල්ලි ඉතුරු කරගත්තෙත් එයාට කියලා ප්ලෑන් එක හදාගෙන තමයි. හරි තාත්තේ. මං එනං එයාට කතා කරලා බලන්න.